සෑහෙන ක්ලෝස් හිටියා ටොප් 3 එන්නේ. ඉතින් අවාසනාවට ඒක කරගන්න බැරි වුණා අපිට. ඉතින් මම ඊයේ බොයිස් එක කතා කරා මම මතක් කරලා දුන්නේ ඒක අපිට කොහෙටද යන්න පුළුවන්කම තිබ්බේ අපි කොහෙන්ද නැවතුනේ කියන එක. ඉතින් මම හිතනවා මේ තරංගාවලිය හොඳ ආරම්භයක් ලබා ගත්තොත් ෆැක්ට් එක තමයි හෝම් සීරීස් අපි අනිවාර්යෙන් ජයග්‍රහණය කරන්න ඕනේ. ඉතින් මේ පොයින්ට්ස් අපි එකතු කරගෙන යන්න ඕනේ මේ සීරීස් වලට යනකොට. ඉතින් හොඳ ඔපචුනිටි එකක් හෝම් සීරීස් එකකින් පටන් ගන්න එක. ඉතින් හොඳ නෝට් එකකින් ඉවර ගන්න බලන්න මේ තරංගාවලිය. මම හිතන්නේ ප්‍රොෆෙෂනල්ස් ලගේ තියෙන ජොබ් එක අපි ඇඩැප්ට් වෙන්න ඕනේ හැමතිස්සෙම හැම සිටුේෂන් එකකටම. ඉතින් අපිට හම්බෙන්න ෆීචර්ස් වලින් අපි සෙල්ලම් කරන්න ඕනේ. ඉතින් අපිට කාටවත් බ්ලේම් කරන්න බෑ ඒකට. මොකද අපිට ගිය අවුරුද්දේ සෑහෙන මැචස් එක ළඟ හම්බුණා. ඉතින් මේ අවුරුද්දේ හම්බුන්නේ නැහැ. ඒක අපිට අපේ අතේ තියෙන දෙයක් නෙමෙයි. නමුත් අපි ඒකට හැඩ ගැහිලා අපි බලනවා කොහොමද මේ තරංගාවලියට සූදානම් වෙන්නේ කියලා. හොඳ NSL තරංගාවලියක් තිබ්බා පහුගිය මාස ටිකේ. ඉතින් ඒකේ සූදානමයි ඒකේ පර්ෆෝමන්ස් උයි හොඳයි. ඉතින් මම හිතනවා ඒකෙන් තමයි ගොඩක් වෙලා ටීම් එක පික් කරන්න හම්බුනේ. හොඳ යන්ග්ස්ටර්ස්ලා ටිකක් ඉන්නවා. ඒගොල්ලොත් එක්ක මේ ගමන ඉවරනකම් යන්න බලනවා.